ඔන්න ඉතින් මම අදරගෙන ආවේ හවස ටී එක වෙනුවට අපිට ගෙදර ඉඳන් හදාගන්න පුළුවන් රස මසාලා ටී එකක් හදාගන්න විදිහ. ඉතින් අපි බලමු දැන් මේක කොහොමද හදාගන්නේ කියලා. හරි, මම මේ වගේ භාජනයක් ලිපේ තියාගන්නවා. මම මේක හදන්නේ කිරි පිටි වලින්. ඔයාලට මේක ෆ්‍රෙෂ් මිල්ක් වලින් උනත් හදාගන්න පුළුවන්. මම මේක හදන්නේ දෙන්නෙක්ට හරියන්න. ඒක නිසා මම මේකට කිරිපිටි තේ හැඳි 4ක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට වතුර එකතු කරගන්නවා. මම දෙන්නෙක්ට හරියන්න තරම් තමයි වතුර එකතු කරගන්නේ. ඔයාලා හදන ප්‍රමාණෙත් එක්ක එකතු කරගන්න. ඊට පස්සේ මම මේක කවලම් කරගන්නවා. ඊට පස්සේ මේ ටික උතුරනකම් මම මේකට අවශ්‍ය අනිත් දේවල් ටික හදාගන්න යන්නේ. අපිට මේකට ඕන වෙනවා කුරුඳු කෑලි 2ක් විතර, කරාබු නැටි, එනසල්, ගම්මිරිස් ඇට, ඉඟුරු කෑල්ලක්. හරි, ඊට පස්සේ මම මේ වංගෙඩියක් අරගෙන ඒකට කරාබු නැටි, එනසලුයි, ගම්මිරිස්සුයි, කුරුඳු කෑල්ලයි දාලා ඉස්සල්ලාම පොඩ්ඩක් කොටා ගන්නවා. ඉඟුරු කෑල්ල පස්සේ දාන්නේ. ඊට පස්සේ මම ඒ ටික මේ වගේ අයින් කරගන්නවා. ඊළඟට ඉඟුරු කෑල්ල දාලා මම මේ ටිකත් තලා ගන්නවා. ඒ ටිකත් ඊට පස්සේ මම අයින් කරගන්නවා. හරි, දැන් අපේ කිරි ටිකත් උතුරලා තියෙන්නේ. මම දැන් ඒ ටික වෙනම භාජනයකට අයින් කරගන්නවා. ඊට පස්සේ ආයෙත් ඒ භාජනය ලිපේ තියලා වතුර ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට අර අපි ඉස්සෙල්ලාම කොටු කරගත්ත ටික මම මේකට එකතු කරගන්නවා. ඉඟුරු කෑල්ල තියලා. ඉඟුරු කෑල්ල මම පස්සේ එකතු කරගන්නේ. මේ ටික දාලා මම ඉස්සෙල්ලාම මේ ටික කවලම් කරගන්න විනාඩි 5ක් විතර මේ ටික තැම්බෙන්න තියෙනවා. ඊට පස්සේ මම මේකට තලාගත්ත ඉඟුරු කෑල්ලක් දාලා මේක තැම්බෙන්න තියෙනවා. ඊළඟට මම මේකට තේකොළ හැන්දක් එකතු කරගන්නවා. ඔයාලා ළඟ තියෙන තේකොළ වල පාට අනුව ඔයාලා එකතු කරගන්න තේකොළ. ඒ ටිකක් දාලා මම තේකොළ ටික තැම්බෙන්න තියලා මම අර කිරි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට සීනි හැඳි 3ක් එකතු කරගන්නවා. ඔයාලගේ රස අනුව සීනි එකතු කරගන්න. ඊට පස්සේ මම ඒ ටික උතුරන්න දෙනවා. අපිට මේක හකුරු කෑල්ලක් එක්ක බොන්න තියනවා නම් මාර රසයි. හරි, දැන් මේ ටික මම වෙනම භාජනයකට පෙරාගෙන දාගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත මසාලා ටී එක. ඇත්තටම හරිම රසයි. ඒ වගේම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. අපි බොන හවස ටී එක වෙනුවට මේ මසාලා ටී එක ඔයාලට හදාගන්න පුළුවන්. මේක ඇඟටත් හරිම ගුණයි. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. ඉතින් ඔයාලා මාව subscribe කරලා නැත්නම් subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරගෙන යන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.